මගේ කම්පැනි එකේ සර්විස් කොස්ට් එක නම් ටිකක් වැඩි. ඒකට හේතුව තමයි අපි බැකප් සර්වර්ස් දෙකක්ට වඩා අනිවාර්යෙන් තියාගන්නවා අපේ ක්ලයන්ට්ස් ලගේ ඩේටා බැකප් කරනකොට. මේ මම කතා කරන්නේ ඇක්ටිව් සර්වර් ගැන නෙමේ. මම කියන්නේ බැකප් කරන සර්වර්. ඩේලි කලෙක්ට් වෙන ඩේටා ටික දවසේ අන්තිමේට සේව් කරන එක තමයි අපි මේ බැකප් එකක් කියන්නේ. එතකොට මෙන්න මේ බැකප් එක අපි එක තැනක සේව් කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි GCP වල විතරක් නෙමෙයි සේව් කරන්නේ. AWS එකක් ඇතුළෙත් මේක සේව් කරනවා. ඒකට හේතුව නම් ඇත්තටම ඉතින් ඔයාට තේරෙන්න ඕනේ මොකද මේවා මොනාම හරි දෙයක් වෙලා ඔයාට ඩැමේජ් වුණොත් ඒක සමහර වෙලාවට ඔයාට අය ගන්නත් බෑ. සහ මොකක්ම හරි ටෙක්නිකල් ෆෝල්ට් එකක් නිසා එක සර්වර් එකට ඩැමේජ් වුණොත් අනිත් සර්වර් එකකින් හරි අපිට මේකේ බෑකප් කොපි එක ගන්න පුළුවන් නිසා. ඉතින් සමහර වෙලාවට සමහර කියන්න පුළුවන් ඔයාට ඩිසාස්ටර් කන්ට්‍රෝල් තියෙනවනේ GCP වල. එතකොට ඒකෙන් බෑකප් කරගන්න පුළුවන් නේ කියලා. අපි මේ කතා කරන්නේ ඒ එන්ඩ් එකේ තියෙන ටෙක්නිකල් ෆෝල්ට්ස් ගැන විතරක් නෙමෙයි. යූසර් ටෙක්නිකල් ෆෝල්ට්ස් පවා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි අපි කෝකටත් කියලා මෙන්න මේ වගේ බෑකප් කොපීස් දෙකක් තියාගන්නේ. ඉතින් ඔයත් මේ වගේ සිස්ටම් එකක් කරන කෙනෙක් නම් විශේෂයෙන්ම අපි කරනවා වගේ රෙස්පොන්සිබිලිටි එකක් ගන්න ඕන සර්විසස් දෙන තැනක් නම් අනිවාර්යෙන් මේ වගේ බෑකප් සිස්ටම් එකක් ඔයාගේ කම්පැනි එකේ තියාගන්න ඔයා අනිවාර්යෙන් වග බලා ගන්න ඕනේ. මොකද එහෙම කරේ නැත්නම් ඔයාට උනත් ලීගල් ට්‍රබල් එකක් උනත් එන්න පුළුවන්. එතකොට ඔයාට මේක ගැන වැඩි විස්තර දැනගන්න එහෙම නැත්නම් කන්සල්ටේෂන් එකක් කරගන්න අවශ්‍ය නම් මෙන්න මෙතන තියෙන නම්බර් එකට කෝල් එකක් දෙන්න. එතකොට මගේ නම කුමාර් ජයරංග.